ඔයනේ මං හිතන්නේ මං ගොඩ කාලයකට පස්සේ තමයි vlog එකක් ගේන්නේ අද. අද මේ අපේ ඊයේ එක්සෑම් ඉවර වුණා. මිඩ් එක්සෑම් ඉවර වුණා. ඉතින් අද අපි හිතුවා ඒක නිසා පොඩ්ඩක් එළියට යන්න. අපි දවස් ගාණක් තිස්සේ බලන් හිටියා. අද තමයි අපිට පුළුවන් වුණේ යන්න. ඉතින් හැබැයි අද මේ අද දවස් පොඩි විශේෂත්වයක් තියෙනවා. ඔයාලට පේනවා ඉතින් අපේ ඇඳුම් දැක්කම මේ අපි මුලින්ම ගියේ කැෆේ සෙරෙනිටි එකට. ඔයාලට පේනවා ඇති මාරම ලස්සන ප්ලේස් එකක්. ඉතින් ෆොටෝ ලොකේෂන් හැම ගොඩක් තියෙනවා. ඒ වගේම එකේ කෑමත් මාරම රහයි. බෙවරේජස් මේ ඔක්කොම මාරම රහයි. ඉතින් ඔයාලට කියන ඔයාලා බර්ත්ඩේ එකක් ගන්නවා නම් ඊට පස්සේ මොකක් හරි ඔයාලගේ සෙලිබ්‍රේෂන් එකක් තියෙනවා නම් මේ තැන මාරම ලස්සනයි. जो है सुनी वो बात क्या बता मितवा काहे धड़कने तुमसे क्या मितवा. අවුරුදු 4ක් වන විශ්වවිද්‍යාල ජීවිතේ ආදරණීය මතක ගොඩක් එකතු කරන්න හේතු වුණු යාළුවෝ 4 දෙනෙක් තමයි මේ මාත් එක්ක ඉන්නේ. ඉතින් පළවෙනි වසරේ ඉඳන් අන්තිම වසර වෙනකන් අපිට වුණු අත්දැකීම්, සතුට හිතුන තැන්, දුක හිතුන තැන්, ඒ හැම දෙයක්ම කතා කරපු දවසක් තමයි අද. ඉතින් අපිට මේ විශ්වවිද්‍යාල ජීවිතයේ සමුගන්න තව ටික දවසයි තියෙන්නේ. ඉතින් අපි මේ එදා ගියේ ඒ පරණ මතක අලුත් කරගන්න. And when I'm back in Chicago, I feel it. Another version of me, I was in blueberry chocolates and cake gත්තේ. බින්චුම් බීලා තියෙනයි කියන්න බලන්න ඔයාලට තේරෙන විදිහට ඒකේ තියෙන රසම ෆ්ලේවර් එක මොකක්ද කියලා ඔයාලට පේනවා. එතන මේ හරිම රහයි. දෙක අරන් බොනවා. යක්ෂණග පරිද්දෙන් එකලු උනා ඔබ අකුණු පරිද්දෙන් ඔබටම සිත ගිය සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන් සත්‍ය යක්ෂණග පරිද්දෙන් එකලු උනා ඔබ අකුණු පරිද්දෙන් ඔබටම සිත ගිය සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන් සසර මෙලුම් වියන් පනකිතු මලෙන් පනමල් කිනික්කතරොන් පොදක් ගෙන පෙම්කා. මේ වගේ තවත් ලස්සන vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම bye bye.